ආයිබෝන් හැමෝටම 13 වෙනි එපිසෝඩ් එකත් එක්ක විවාහ යෝජනා එක මේක 2 3 4 3 එකට ගියන්නම් දෙකේ එකත් කුරුණෑගලින්ම තමයි බැලුවේ මගේ වැඩි හොදකමකට මම එයාට හැමදාම කිව්වා මේ ඇත්ත ඔක්කොම ඒකත් අවුලක් නැහැ කිව්වා බෑ කිව්වා මේ වගේ මේවා හදාගන්න මං කිව්වා මේ එහෙමනම් බෑ මං ඉන්න විදිහට තමයි මං ඉන්නේ කියලා ඒකත් හරියගෙන ඊටසේ 3-4 කියන පොඩි අවුලක් තියෙන 3-4 දෙකම කන්ෆ්ලික්ට් මොකද කිව්වොත් තුන ඉස්සෙල්ලාම ආයේ කියන්නේ බ්‍රෝකර් තමයි ඔය කතා කරන්නේ මේ මකුල් කපුව ඒ ඉස්සෙල්ලා ආවේ එහෙමම ඇවිල්ලා මාත් එක්ක කතා කරලා පඩි අහලා මේ කීයද කොහොමද වැඩ මේවා ටික අහලා එහෙම අවුල් මේකින් ගියේ එහෙම මේ මොකද එයාගේ නෑනගේ දුවට කියලා ඊට පස්සේ ඒක එහෙම නෑ ඊට පස්සේ එයා තව එකක් ගෙනාව තව තැනකින් මේ ඊට පස්සේ ඒකත් එහෙම කතා කරලා ඉද්දි ආයේ මේ එයා එහෙම අපේ මේ ගෙදර ගිහිල්ලා තියෙනවා තාත්තා හම්බෙන්නේ ගෙදර ගිය ගමන් එහෙම ගෙදර දැකලා එයා ඒක එහෙම මාරු වෙලා ඊට පස්සේ මම හිතන්නේ ආයේ එහෙම මේ එයාගේ නෑනට කියලා මෙහෙමයි කියලා ඊට පස්සේ තමයි මේ ඒක ආයේ කතා වෙලා ඊට පස්සේ මේ කිව්වා දැන් මේක අනිත් එක බලන්න යනවා ඒක බලලා හරියගෙන නැත්නම් මේක බලමු කියලා ඊට පස්සේ මම දන්නවා කොහොමද අර දැන් මේ යාගේ මේක හින්දා මේ අර කොහොමද කපනවා හරි මොන හරි කරයි කොහොමද බලන්න ගියා ඒක පාන දුරේ එහෙම ඒක ඊට පස්සේ බලලා ඒක හරි ගියෙත් නෑ ඊට පස්සේ දැන් මෙයාගේ දැන් බ්‍රෝකර්ගේ කියන්නේ මගුල් කපුවගේ මේකට එහෙම ගියා මේ ඒක එහෙම මේ කොහෙද මට්ටක්කුලියේ හරි කරුණා වගේ කොහේලා ගිහිල්ලා බැලුවා එයාත් ඊට පස්සේ කතා කරලා මං ගැන වැඩිදුර දැනගන්න ඕන YouTube එක බලන්න කියලා මේ ඒ හොඳ කමටවත් දන්නේ මේ ඒකත් හරියගෙන කොහොමද මෙහෙම තමයි ඊට පස්සේ මේක අන්තිම එපිසෝඩ් එක මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන් ඒවට මම රිප්ලයි කරන්නම් එහෙම වීඩියෝ එකක් ගේනවා වීඩියෝ එකකින් නැත්නම් ලයිව් නම් ලයිව් එහෙම එකක් ගේන්න දැන් රික්වෙස්ට් කරන අපේ ස්ටාෆ් එක කට්ටිය බලමු මේ දැන්ට මේ ටික බැලුවට හැමෝටම ස්තුතියි ආය හම්බුමු